ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අති දැවන්ත රහස් ඔත්තු සේවා සංවිධානයක් එක රැයකින් විනාශ වෙලා ගියොත්. ඒ විතරක් නෙවෙයි, එතනින් අමාරුවෙන් පණ බේරගන්න නියෝජිතයන්ගේ මතකය සම්පූර්ණයෙන්ම මකා දමුවොත්. මේ තමයි Amazon Prime හරහා එළිදෙක්වුණු දැවන්තම වියදමක් දරපු ඇක්ෂන් සහ ස්පයි ත්‍රිලර් කතාමාලාව වන සිටඩෙල්හි ආරම්භය. මොකක්ද මේ මැන්ටිකෝ කියන්නේ? කතාවේ හැටියට සිටිඩෙල් කියන්නේ කිසිම රටකට අයිති නැති ස්වාධීනව ලෝක සාමය වෙනුවෙන් වැඩ කරන රහස් සංවිධානයක්. හැබැයි ලෝකයේ ඉන්න බලවත්ම පවුල් කීපයක් එකතු වෙලා නිර්මාණය කරන මැන්ටිකෝ කියන ත්‍රස්ත සංවිධානය විසින් සිටිඩෙල් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. වසර ගණනාවකට පස්සේ මතකයේ අහිමි වෙලා සාමාන්‍ය ජීවිත ගත කරන ප්‍රධාන නියෝජිතයන් දෙන්නා වන මේසන් කේන්, රිචඩ් මැඩන් සහ නාඩියා සින් ප්‍රියංකා චෝප්‍රා ජෝනස්ව නැවතත් මේ අලුත් සටනට කැඳවනවා. සිනමා කරුණු සිටඩෙල් කියන්නේ රූපවාහිනී ඉතිහාසයේ නිර්මාණය වුණු වියදම් අධිකම කතාමාලාවලින් එකක්. මේක පිටිපස්සේ ඉන්නේ සුප්‍රසිද්ධ මාවල් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කරපු රුසෝ බ්‍රදර්ස් වීමත් විශේෂත්වයක්. අවංක විචාරය සහ සීසන් 2 හි උණුසුම. අපි ඇත්තම කතා කළොත් මේ කතාමාලාවට IMDb දර්ශකයේ ලැබිලා තියෙන්නේ 6.210 වගේ සාමාන්‍යයක්. කතාව අතින් දැලුවොත් සමහර තැන්වල අපි කලින් දැකලා පුරුදු ස්පයි කතාවල ස්වභාවයක් තියෙනවා කියන එක පිළිගන්න ඕන. හැබැයි ඔයා හොයන්නේ කිසිම කම්මැලිකමක් නැතුව හොලිවුඩ් චිත්‍රපටයකට නොදෙවෙනි ඇක්ෂන් සීක්වෙන්සස් සහ සුපිරි කැමරාකරණයක් තියෙන කතාවක් නම් සිටඩෙල් කියන්නේ අනිවාර්යෙන්ම බලන්න ඕන එකක්. ස්ටෑන්ලි ටුචිගේ රංගනය කතාවට ලොකු වටිනාකමක් එකතු කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට විකාශය වෙන සීසන් 2 හරහා කතාව තවත් උද්වේගකර තැනකට ඇවිත් තියෙනවා. බ්‍රසීලියානු ප්‍රකෝටිපතියෙක් වෙන පවුලෝ බ්‍රාගාගේ මදිහත්වීමත් එක්ක හැංගිලා ඉඳ සිටඩෙල් නියෝජිතයන්ට ලොකු තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. 2026 මැයි 6 නිකුත් වුණු නවතම කොටස චින්චින් හරහා මේ සටන තීරණාත්මක තැනකට හැරෙනවා. ඔයාලා මේ කතාමාලාව ඔබටලා තියෙනවද? ප්‍රියංකාගේ සහ රිචඩ්ගේ රංගනය ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.